මේ වීඩියෝ එක කියන්නේ සමාන්තරගත ප්‍රතිරෝධක පරිපථවල සමක ප්‍රතිරෝධය ගණනය කිරීම සිද්ධ කරන්නේ කොහොමද කියන දේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. සමාන්තරගත පරිපථයක් කියන්නේ ප්‍රතිරෝධක දෙකක් හෝ කීපයක් එකිනෙකට සමාන්තරගතව පිහිටලා තියෙනවා නම් මේ වාගේ ප්‍රතිරෝධක දෙකක් හෝ කිහිපය වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයේ අගය හොයන හැටි තමයි අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේ විදිහට R1 සහ R2 කියලා ප්‍රතිරෝධක දෙකක් තිබ්බොත් ඔය දෙන්නම වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධය මම R සමක කියලා නම් කරගන්නවා. ඒතර අපිට මෙන්න මෙතන R1 R සමක කියන කෙනා හොයන්න පුළුවන්. එකයට R සමක සමානයි එකයට R1 එකයට R2 කියන සමීකරණයට ආදේශ කරලා අපිට ප්‍රතිරෝධක දෙකක් හෝ කීපයක් සමාන්තරගතව පිහිටලා තිබ්බොත් ඒ දෙකක් හෝ කීපය වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයේ අගය R සමක ප්‍රතිරෝධය අපිට මෙන්න මේ විදිහට ගණනය කරන්න පුළුවන්. අපි අගයන් දෙකක් ආදේශ කරලා සුළු කරලා බලමු. මම කියනවා මෙයාගේ ප්‍රතිරෝධයේ අගය 2 ඕම් සහ මෙයාගේ ප්‍රතිරෝධයේ අගය 3 ඕම් කියලා. මේ 2 ඕම් සහ 3 ඕම් කියන ප්‍රතිරෝධක දෙකම වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකය R සමක කිව්වොත් මට R සමක කියන කෙනාව මෙන්න මේ විදිහට ගණනය කරන්න පුළුවන්. හරි. එකයට R1 කියන්නේ ඕම් 2යි එකයට R2 කියන්නේ ඕම් 3යි. මෙයාව සුළු කරගත්තොත් එකයට R සමක සමානයි පොදු හරයක් ගන්න ඕන 6යි 2යි 3යි පොදු හරය 6යි. එතකොට මෙතෙන්ට 3යි ධන 2යි. එකයට R සමක සමානයි 5 බෙදීම 6ක් කියලා එනවා. 5 බෙදීම 6ක් කියලා එනවා. අපිට සමක ප්‍රතිරෝධය R සමක කියන කෙනාව ගන්න පුළුවන් 6 බෙදීම 5යි කියලා. හරි. මෙන්න මේ විදිහට සුළු කරලා ප්‍රතිරෝධක දෙකක් තිබ්බොත් ඒ දෙකම වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයාගේ ගණනය කරන්න පුළුවන්. අපිට මේ ගාන මේ විදිහට සුළු කර ඉන්නේ නැතුව ප්‍රතිරෝධක දෙකක් සමාන්තරගතව තිබ්බොත් මෙන්න මේ සමීකරණය සුළු කරලා පොඩි ලේසි සමීකරණයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් බලමු කොහොමද මෙයාව සුළු කරලා සරල සමීකරණයක් ගොඩනගා ගන්න කියලා. එකයට R සමක සමානයි මේ පැත්ත සුළු කරගමු. එකයට R සමක පොදු හරය ගන්න ඕනේ R1 R2 බෙදන්න ඕනේ. මෙතන නෑ R2 මෙතන නෑ R1. හරි. උඩයට මාරු කරනවා R සමක සමානයි මේ පැත්තේ උඩයට මාරු කරපුවාම R1 R2 බෙදීම R1 R2 කියලා අපිට නැවතත් කෙටි සමීකරණයක් ගොඩනගා ගන්න හැකියාවක් තියෙනවා. අපිට දැන් මෙයාට ආදේශ කරලා මේ ගානම සුළු කරලා බැලුවොත් උත්තරේ බලමු කලින් පිළිතුරම එනවද කියලා. මෙතනින්ම R1 R2 2 වරක් 3 බෙදීම 2 ධන 3 හරි සමානයි 2 වරක් 3 6යි 2 ධන 3යි කියන්නේ 5යි 6 බෙදීම 5යි අපට කලින් පිළිතුරම ලැබුණා. හරි. එතකොට අපිට මෙන්න මේ සමීකරණයට ආදේශ කරලා ප්‍රතිරෝධක දෙකක් සමාන්තරගතව තිබ්බොත් සමග ප්‍රතිරෝධය ලේසියෙන් හොයාගන්න පුළුවන්.